ඔන්න ඉතින් අදත් මම අලුත් වීඩියෝ එකකින් ආවා. ඔයාලා මේ වෙනකොටත් දන්නවද කතා කරන්නේ මොනවා සම්බන්ධයෙන්ද කියලා? ඔයා මේ දකින්නේ සාමාන්‍යයෙන් වෙළඳපොලේ බිත්තර ගබඩා කරලා තියෙන විදිය. ඉතින් සමහර ඒ වගේ අපද්‍රව්‍ය ගොඩාක් තැවරිලා තියෙනවා. සමහරක් ඒ වගේ අඩුවෙන් තැවරිලා තියෙනවා. අපි තෝරගන්න ඕන අවම වශයෙන් අපද්‍රව්‍ය තැවරිලා තියෙන බිත්තර. හේතුව කුකුල් මලද්‍රව්‍ය වල අන්තර්ගත බැක්ටීරියාවක් තමයි සැල්මොනෙල්ලා ටයිප් කියන්නේ. ඉතින් මේ බැක්ටීරියාව අපේ ආහාර වලට එකතු වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම භාවිතා කරන්න කලින් බිත්තර කටුව හොඳට සෝදන්න ඕන. අපි කියන්නේ පිරිසිදු කාරකයක් දාලා සේදුම් කාරකයක් දාලා සෝද ගන්න ඕන. නැත්නම් අපේ ආහාර වලට මේ බැක්ටීරියාව බොහෝ දුරට එකතු වෙන්න තියෙන ඉඩ ප්‍රමාණය වැඩි. ඔයා ගේන බිත්තර ශීතකරණය නම් ගබඩා කරන්න එපා. ඒකෙන් වෙන්නේ අනිත් ආහාර වලටත් මේ බැක්ටීරියාව ඇතුල් වෙන තියෙන ඉඩ ප්‍රස්තාව වැඩි කරගන්න එක. එහෙමයි කියලා සෝදලා ගබඩා කරන්නත් එපා ශීතකරණයේ. ඒ ඇයි කියලා අපි ඉස්සරහට කතා කරමු. අලුත් බිත්තර වල බිත්තර කටුව පහසුවෙන් ගලව ගන්න කොහොමද කියලයි මේ කියලා දෙන්න හදන්නේ. ඔයා මේ දකිනවා වගේ තඹපු බිත්තර අයිස් වතුරට එකතු කරගන්න. ඉතින් බිත්තරය තඹන එක මම වීඩියෝ කරේ නෑ. ඒකේ ලොකුවට පෙන්වන්න දෙයක් නැති නිසා මේ තියෙන්නේ තඹපු ගමන් උණු වතුරෙන් බේරලා අයිස් වතුරට එකතු කරගන්න විදිය. තඹපු බිත්තර ටික අයිස් වතුරට එකතු කරලා විනාඩි කිහිපයක් උපරිම විනාඩි 5ක් වගේ තිබුණොත් හොඳටම ප්‍රමාණවත්. ඔය මේ දකිනවා වගේ බිත්තරය හොඳට තට්ටු කරන්න. ඉතින් අර බිත්තරය අතාරිනවා කියලා කියන්නේ ඒ වගේ හිමිසීරුවේ තනින් තන කඩතොළු වෙන විදිහට බිත්තරය අතහැරපුවාම ඊටමත් මේ පහසුවෙන්ම කටුව ඉවත් කරගන්න පුළුවන්. ඔයාලට පේනව නේද? මේක හරියට මේ පරණ බිත්තරයක් වගේ කටුව ගොඩාක් පහසුවෙන් ගැලවෙනවා, ඉක්මනටම ගැලවෙනවා. හරි. අපි කතාව නවත්තපු තැනින් පටන් ගමු. අපි නැවැත්තුවේ බිත්තර සෝදලා ඇයි ශීතකරණයේ ගබඩා කරන්න එපා කියලා කිව්වේ. හේතුව බිත්තරය කියන්නේ සවිවර දෙයක්, සිදුරු සහිත දෙයක්. ඉතින් බිත්තරේ දාන වෙලාවේ විශේෂ ශ්‍රාවයක් මේ බිත්තරේ වටේට ආලේප වෙනවා. ඒ දාන මොහොතේ ඉතින් මේක අර සවිවර බව නැති කරනවා. සිදුරු ටික වැහිලා තියෙන తాවකාලිකව අර ආරක්ෂිත පටලයක් විදිහටයි තියෙන්නේ. ඉතින් සෝදපුවාම වෙන්නේ මේ ආරක්ෂිත පටලේ මනතර ශ්‍රාවය හිතන්නකො ඉටියාලේපයක් කියලා ඒ වගේ ඒ දේ ඉවත් වෙනවා. එතකොට පරිසරයේ තියෙන වාතයේ කොටස් මේ බිත්තරය තුළට ඇතුල් වෙනවා. අනේ එතකොට බිත්තරේ කහ මදේ සහ සුදු මදේ එක් වෙන්න බලනවා. මොකද ඇතුළත වාතයේ කොටස් තියෙන නිසා. තවත් දෙයක් කියන්න ඕන, බිත්තරය සෝදන පංච එක වෙනමම තියලා තියන්න උත්සාහ කරන්න. අපි අර වාජන සෝදන පංච එක, වීදුරු පිගන් කෝප්ප සෝදන්න පාවිච්චි කරන පංච එක නම් ඒ පංච එක ළඟ නම් තියලා තියන්න එපා. මොකද මාරු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාට නෙමෙයි ගෙදර අනිත් අයට. ඒකෙන් වෙන්නේ බැක්ටීරියාව අර අනෙකුත් වාජන වලත් තැවරෙන එක. ඒ නිසා ගෙදර අයව දැනුවත් කරලා වෙනමම තැනක තියලා තියන්න. ඔයාට ගන්න පහසු සෝදන්න තැනම ගන්න පහසු තැනකින් තියලා තියන්න. ඒක තමයි වඩාත්ම සුදුසු. ඔන්න ඉතින් ඊටමත් පහසුවෙන් බිත්තරේ කටුව ඉවත් කරගත්තා. මේ ලෑස්ති වෙන්නේ කැරමල් පොඩිමක් හදන්න. ඉතින් ඔයාලා බලනවා ඇති කැරමල් පොඩිම හදන්න මොකද මේ ඉටිබන්දම් පත්තු කරගන්නේ කියලා. මේ කැරමල් පොඩි මම හදන්නේ විශේෂ දානෙකට. ඉතින් දානෙකට ආහාරය මොන හරි පිළියෙල කරනවා කියන්නේ හිතේ ලොකු නිදහසක් තියෙන්න ඕන. මම හිතන්නේ හරි නිදහසේ නිස්කලංකව මේක කරන්න ඕන. මම මෙතෙන්දී අරන් තියෙනවා ටින් ලොකු එකක්
සහ බිත්තර 4ක්. ඒකට වැනිලා තේ හැන්දක් ඕන වෙනවා. සීනි කැරමල් කරගන්න සීනි හැඳි 2-3කුත් ගමු. මම මේ බිත්තර ටික සෝදන්නේ නැතුව තමයි අරගත්තේ. ඔයාලට පෙන්වන්න ඕන නිසා සහ මේ ටින් එකේ බලන්නකෝ උඩු කොටසේ සහ යටි කොටසේ හොඳට දූවිලි තැවරිලා තියෙනවා. ඉතින් බිත්තර වගේම ටින් එකත් හොඳට සෝදලා ගන්න. මොකද ඒවා අපේ කෑම එකට එකතු වෙන්න පුළුවන් නිසා. බිත්තර ටික ටින් එක ඔන්න මම හොඳට සෝදගත්තා. මුලින්ම අපි සීනි ටික කැරමල් කරලා යමු. මේකට මම සීනි මේස හැඳි 3ක් වගේ තමයි එකතු කරගන්නේ. මේස හැඳකවට පොඩ්ඩක් පොඩි මේස හැඳක්. ඉතින් ඔයා කැමති නම් අර පැණි බේරෙන ගතිය වැඩි වෙන්න ඔයාට පුළුවන් ඊට වඩා වැඩි කරගන්න. අඩුම ගින්දරේ තියලා තමයි මේ සීනි ටික කැරමල් කරගන්න ඕන. ටිකක් ඝනකම වැඩි සෝස් පෑන් එකක් පාවිච්චි කරනවා නම් හොඳයි. මොකද වැරදෙන්නේ නැතුව අපිට සීනි ටික කැරමල් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා පාට ටික වෙනස් වීගෙන එනවා සහ සීනි ටික දිය වෙනවා. ඉතින් මේ වෙලාවේ ඔයා හැඳි ගන්න යන්න එපා. හැඳි ගාපුවම වෙන්නේ අර හැඳ පුරා මේක ඉටි වගේ තැවරෙන එක. ඉතින් එහෙම දෙයක් ඕනේ නැහැ. ඔයා පාඩුවේ මේක කැරමල් වෙන්න දෙන්න. මෙන්න මේක තමයි හොඳම වර්ණය. මොකද golden brown එකක් කියලානේ කියන්නේ. රන්වන් දුඹුරු පහටක්නේ. ඉතින් ඔන්න ඒ පාට ඇවිල්ලා තියෙනවා. දැන් ඔයා ලිප් ඔෆ් කරගන්න ඕන. ඊට පස්සේ ඔයා පුඩිම දාන වාචනයට මේ සීනි කැරමල් ටික දාගන්න. ගොඩක් දෙනෙක් මේකට පැහැෙන උණු වතුර දාගන්නවා. ඉතින් එහෙම දෙයක් ඕනේ නැහැ. ඔයා මේ ටික ඉක්මනටම දාගන්න. මොකද මේක අර ගල් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඊට පස්සේ වාචනයේ පතුල පුරා මේක එහෙට මෙහෙට හරවලා හොඳට තවර ගන්න. අපි කියන්නේ වටේ යවනවා කියලා. එහෙම හදා ගන්න. ඔන්න ඉතින් ඔන්න මටත් හොඳටම තවර ගන්න බැරි වුණා. ඉක්මනටම ගල් වෙන නිසා. සාමාන්‍යයෙන් බිත්තර වැඩිපුර ප්‍රමාණයක් කඩා ගන්නවා නම් මේ විදිහට භාජන දෙකක් ගන්න. මොකද එකම භාජනයට බිත්තර කැඩුවොත් එහෙම අපි දන්නේ නැහැ. හිතන්නකො බිත්තර 10ක් කඩනවා 9 වෙනි බිත්තරේ හරි 10 වෙනි බිත්තරේ හරි නරක් වෙලා. ඉතින් අර බිත්තර ටිකෙන්ම වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා එක භාජනයකට කඩලා ඒක හොඳයි නම් විතරක් අපි තව භාජනයකට දාගමු. සහ බිත්තර කටු ටික දාන්නත් වාදනයක් ළඟින්ම තියාගන්න. එතකොට අර බිත්තර සාරු එහෙ මෙහෙ ගෑවෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව අඩු වෙනවා. නැත්නම් ඉතින් අපිට හැමතැනම පිරිසිදු කරන්න ඕනනේ. ඒ නිසා බිත්තර 4 හොඳට ගහ ගන්න. මේක බීට් කරන්න අත්‍යවශ්‍ය නැහැ. ගෑරුප්පකින් හරි හැන්දකින් හරි බීටරේ තලේ ගලවලා නිකන් හරි ගහගත්තොත් ඇති. ටින් කිරි ටික දාගත්තට පස්සේ ටින් එකෙන් වතුර 4න් එකක් හෝ ඊට වඩා චුට්ටක් වැඩි වුණාට කමන්නේ නැහැ. පුරවලා ටින් එක හොඳට සෝදලා ඒ වතුර ටිකත් එකතු කරගන්න. වතුර වැඩි කරගන්න නම් එපා. එතකොට පුඩිමේ ඝනකම වෙනස් වෙන්න පුළුවන්. අර හයිය ගතිය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඔය 4න් එකක් හෝ ඊට වඩා චුට්ටක් වැඩි වුණාට කමක් නැහැ. ඔයාලට පේනවා. ඊට පස්සේ මේක හොඳට සෝදගමු ටින් එක. ඊට පස්සේ එකතු කරගන්න. මම පාවිච්චි කරන්නේ රසාකෝ බ්‍රෑන්ඩ් එක. මොකද මගේ අත්දැකීමේ හැටියට වැනිලා රස හොඳට තියෙන බ්‍රෑන්ඩ් එකක්. මම මේකට පාවිච්චි කරන රසාකෝ වර්ගයෙන් වැනිලා තේ හැන්දක් හොඳට මිශ්‍ර කරගන්න.
ඊට පස්සේ අර කැරමල් කරගත්ත සීනි දාපු භාජනයට මේ ටික එකතු කරගමු. ඔයාලට පේනව නේද අරක ගල් වෙලා වගේ තියෙනවා. ඉතින් මේකත් එක්ක එකතු වෙන්නේ නම් නැහැ. අර ස්ටීම් වෙන වෙලාවට තමයි ඒවත් දිය වෙලා හරි ලස්සනට ලේ එකක් විදිහට පේන්නේ අපිට. භාජනෙන් එකක්ම පුරවන්න එපා. පොඩි කොටසක් ඉතිරි කරලා පුරවන්න. ඒ වගේමයි පියනක් පාවිච්චි කරන්න. නැත්නම් ෆොයිල් පේපර් එකකින් වහන්න. මොකද අර ජල වාෂ්ප ටික පොඩිමඩ වැටුණාට පස්සේ ඒක චුට්ටක් අර ලස්සන නැති වෙලා යනවා. ඒ නිසා පියනකින් වහලා මේක අපි හුමාලෙන් තඹ ගමු. oven එකකින් හදා ගන්න පුළුවන්. ඉතින් මම කැමතිම මේ විදියට රයිස් කුකර් එකකින් හදාගන්න, වාෂ්ප වලින් හදාගන්න. දැන් වෙලාව රෑ 9:06යි. ඉතින් උපරිම විනාඩි 40ක් අපි මේක තඹ ගමු. මෙන්න මේකත් පුංචි ටිප් එකක්. අර අපි පාවිච්චි කරපු භාජන ටික සෝදනකොට ටැප් එක කෙලින්ම යටින් අර මිල්ක් මේඩ් ටින් එක තියාගන්න. මොකද හොඳට ඒකේ තියෙන අර චූටි චූටි අපි කියන මිල්ක් මේඩ් ඒව හොඳට දිය වෙලා යනවා. මොකද අත දාන්න අපහසුයි. අත කැපෙන්න පුළුවන් උඩ කොටසට. ඒ නිසා භාජන ටික සෝදලා වෙනකොට ඒකේ තියෙන කිරි අයින් වෙලා තියෙනවා. මේ ටින් එක වෙන දෙයකට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට සෝදලා වතුර බහින්න තියලා අරන් තියාගන්න. තවත් ටිප් එකක් කියලා දෙන්නද? මේ තියෙන්නේ අපි සීනි කැරමල් කරගත්ත සෝස් පෑන් එක. දැන් නම් මේවා ගල් වෙලා වගේ පේනව නේද? ඉතින් මේක ඇල් වතුරේ දාලා පොඟවන්න පුළුවන්. දැන් මම රෑනේ මේක හදන්නේ. හෙට උදේ වෙනකන් සින්ක් එකේ තියලා තිබ්බා කියලා හිතන්නකෝ. හැබැයි කූඹි වගේ සත්තු ඇවිල්ලා ඉන්න පුළුවන් සින්ක් එකට. ඒ නිසා හොඳම දේ මේකට හොඳට පැහුණු උණු වතුර දාලා තියන්න ටික වෙලාවක්. එතකොට අර හොඳට කැරමල් වෙච්ච සීනි ආයෙත් උණු වතුරට දිය වෙනවා. ඉතින් අපිට හරිම පහසුවෙන් මේක සුද්ධ කරන්න පුළුවන්. නැත්තම් ලොකු වෙලාවක් යනවා. සහ සින්ක් එකට කූඹි එකතු වෙනවා. ඔන්න ඕක නවත්තන්නත් හොඳම ක්‍රමයක් තමයි මේ. පේනව නේද? මහන්සියක් වෙන්නේ නැතුවම දැන් මට මේක පිරිසුදු කරගන්න පුළුවන්. ඔන්න වෙලාව දැන් නම් හරි. විනාඩි 30ක් හෝ 35ක් ප්‍රමාණවත්. ඉතින් මම විනාඩි 40ක්ම තියනවා. මේක නිවුණට පස්සේ පියන අරිනවා නම් තමයි වඩාත් සුදුසු. නමුත් ඔයාලට මම පෙන්වන්න ඕන නිසා ඔන්න අත පුච්ච ගන්නේ නැතුව පියන ඇරලා පෙන්නන්නම්. පේනව නේද? වතුර ඇතුළට වැටිලා නැහැ. හරි ලස්සනට ස්ටීම් වෙලා තියෙනවා. ඉතින් මේක සැකයි වගේ නම් ටූත් පික් එකක් දාලා නැත්නම් ඉරටුවක් දාලා බලන්න පුළුවන් හොඳට තැම්බිලාද කියලා. අපි තැම්බිලාද කියලා හොයාගන්නේ අපි දාන ඉරටුවේ අර ශ්‍රාවයක් වගේ ගෑවිලා තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් මේක තැම්බිලා මදි. එහෙම විශේෂයෙන්ම ඉටි වගේ දියරයක් ගෑවිලා නැත්නම් මේක හොඳට තැම්බිලා. ඉතින් මේක හොඳට නිවෙන්න තියලයි අපි ශීතකරණයට දාන්න ඕන. නැත්නම් ශීතකරණයේ ආය වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් වැය වෙනවා මේක ආය කූල් කරගන්න. මොකද මේ රස්නියයිනේ. ඔන්න දැන් මේ ඉතින් පාන්දර මම කියවනේ මේක දාන එකට හදපු එකක් කියලා. ඒ නිසා ඉතින් මේක අරයි යන්න කලින් මට ඔයාලට පෙන්වන්න ඕන. ඉතින් මේක වටේට අපි හැන්දකින් හරි පීයකින් හරි අර ගැලවෙන්න පහසු වෙන විදිහට ඇදගෙන යන්න. ඒ කියන්නේ භාජනයේ පිටපැත්තට තමයි අපි තල්ලුව දෙන්න ඕන. එතකොට හොඳට වටේ අර කැඩෙන්නේ නැතුව හොඳට ගැලවෙන්න බලනවා.
තවත් වාජනයකට තියලා අපි අනිත් පැත්ත ගහමු. කොම්පිට්ටු හදනවා වගේ පේනව නේද? අර කැරමල් සීනි හිමීට බහිනවා පිගානට. ඉතින් හදිසියක් නැතුව මේක හිමීට උස්සන්න. සමහරක් වෙලාවට ගැලවෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙන් වෙලා කැඩිලා වගේ. එහෙම නැති වෙන්න චුට්ටක් වෙලා තියලා හිමින් සීරුවේ මේක උස්සන්න. පේනව නේද? හරිම ලස්සනට තියෙනවා අර කැරමල් සීනි පාට හරිම ලස්සන රන්වන් දුමුරු පාට golden brown එක. ඉතින් මේක මට කපලා පෙන්වන්න විදියක් නැහැ. හරිම ලස්සනයි. ඉතින් රසත් මේකේ හොඳටම තියෙනවා. මම ඒක දන්නවා. ඉතින් තවත් දවසක මේ වගේ වටිනා වීඩියෝ එකකින් මම එන්නම්. එතකල් සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.